චේන් ස්පොකට් සෙට් එක ක්ලීන් කරගන්න හදන්නේ. ඔයාලට පුළුවන් මේ මං කරන විදිහම බලාගෙන ඔයාලගේ බයික් එකේ හොඳට චේන් ස්පොකට් සෙට් එක ක්ලීන් කරගන්න. මොකද ඔයාලගේ බයික් එකේ චේන් ස්පොකට් සෙට් එක හරියට තිබ්බොත් තමයි ඔයාලට බයික් එක ස්මූත්ලි පදින්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව වීඩියෝ එකට යමු. ඊයේ දැන් ස්පොකට් සෙට් එක තියෙන තත්ත්වේ ඕන් ඔය තත්ත්වෙට තමයි මගේ දැන් තියෙන තත්ත්වෙට තියෙන්නේ හොදන්න කලින්. ඔයාලගෙත් මං හිතන්නේ හැමෝගෙම මේ වගේ තමයි හැම කෙනෙක්ගෙම 80ක් 90ක්ගෙම මේ වගේ තමයි හැමෝම තියාගෙන ඉන්නේ. මගෙන් ගොඩ දෙනෙක් අහලා තිබ්බා ඔයා කොහොමද ඔයාගේ ස්පෝර්ට් සෙට් එක හරි ක්ලීන් විදිහට තියාගෙන ඉන්නේ හැම වෙලේම මොන වෙලේ බැලුවත් බයික් එකේ ස්පෝර්ට් සෙට් එක හරි ක්ලීන් එකට තියෙනවා කියලා ගොඩ දෙනෙක් මගේ මැසේජ් කරලා අහලා තිබ්බා. ඉතින් ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ ඔයාලට. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මුලින්ම මේ වගේ වාදනයක් ගන්න. සාමාන්‍යයෙන් මේ වගේ වාදනයක් කරගෙන මම නම් ගන්නේ රින්සෝ. එළියෙන් රින්සෝ. මම රින්සෝ අරගෙන මම සාමාන්‍යයෙන් ටිකක් මේකට දාගන්නවා. චේන් ස්පොකට් සෙට් එකනේ හොදන්න තියෙන්නේ. ඒ හින්දා හොඳ රෙදි කෑල්ලක් ගන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් මම නම් මගේ බයික් එකේ චේන් එක හොදන්න මේ රෙදි කෑල්ලෙන්. මම මේ වගේ රෙදි කෑල්ලක් ගන්න ඕනේ. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මුළු චේන් ස්පොකට් එකම හේදෙන විදිහට වතුර පාරක් අල්ල ගන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මම මුකුත් කියන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද හොදන්නේ කියන එක. තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා චේන් ස්පොකට් සෙට් එක හොදනවා නම් භූමි තෙල් පාවිච්චි කරලා අනිවාර්යෙන්ම මේක නවත්තන්න. ඒක හොඳ නැහැ. මොකද ඕරින් චේන් එකේ ඕරින් කැඩලා යනවා. ඒ නිසා ඔයාලා යූස් කරනකොට සබන් එකක් හරි මොකක් හරි රින්ස් එකක් හරි යූස් කරලා මේක හොද ගන්න මේ මම කරන විදිහට ඔයාලට දැන් තියෙන්නේ බලාගෙන ඉන්න මම මේක හොදන විදිය. ඔයාලටත් පුළුවන් මේ විදිහටම ඔයාගේ බයික් එකේ මොන බයික් එකේ වුණත් මේ විදිහට හොද ගන්න පුළුවන්. ස්පෝර්ට් සෙට් එක ක්ලීන් උනේ. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් කොහොම කන්ඩිෂන් එකක් ආවද කියන එක ඔයාලටම දැන් පේනවා. කොහොමද තිබ්බේ දැන් තියෙන ලුක් එක කොහොමද කියන එක ඔයාලටම පේනවා. ඔන්න ඔය විදිහට තමයි හරියට ස්පෝර්ට් සෙට් එකක් ක්ලීන් කරගන්නේ. දැන් තියෙන්නේ අපිට ඔන්න ඔය විදිහට මුළු ස්පෝකට් එකටම මුළු ඉස්සරහා ඉඳන් චේන් එක ඔක්කොටම හොඳට වතුර පාරක් අල්ල ගන්න ඕනේ. ඔය වගේ තියෙන ජරාව ඕකේ බැඳිලා තියෙන දෝවිල්ල වැලි කැට අරවා මේ ඔක්කොම යන විදිහට මේ වගේ ටයර් එක ඉස්සරහට කරකවක ඔයාලට පුළුවන් ඔය චේන් එක උඩ ඉඳන් පල්ලෙහාට ස්පෝකට් එකට වැක්කිරෙන විදිහට වතුර පාරක් අල්ල ගන්න. ඊට පස්සේ අපි ආයෙත් ටික කැල්ලක් අරගෙන ඒ රෙදි කෑල්ලෙන් තව හේදිච්ච නැති තැන් තියෙනවා නම් අපිට බල අපිට ක්ලීන් කරන්නත් පුළුවන්. ඉතින් අද මගේ වීඩියෝ එකේ ওই ටික තමයි මම ඔයාලට අරන් ආවේ. මොකද ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබුණා කොහොමද මේ විදිහට ක්ලීන් කරගන්නේ කියලා. ඒ වෙලක් අයට තේරෙන්නේ නැහැ කරගන්න වැඩේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලටත් ලස්සනට මේ වීඩියෝ එකෙන් පැහැදිලි වුණා කියලා කොහොමද ස්පොකට් සෙට් එක හොදගන්නේ කියන එක.
එහෙනම් අපි මේ වීඩියෝ එකේ ඊටු කොටස බලමු. මේ තියෙන්නේ මගේ මහන්සිය ප්‍රතිඵලය මේ වීඩියෝ එකේ. ඉතින් ඔන්න ඔයාලටත් පුළුවන් මේ විදිහට මේ කන්ඩිෂන් එකට ඔයාලගේ ස්පොකට් එක ගන්න. ඇත්තටම දැන් අපි චේන් ස්පොකට් සෙට් එක ක්ලීන් කරගෙන විතරක් බෑ. අපි චේන් ස්ප්‍රේ එකක් ළඟ තියාගන්න ඕනේ හොඳ බයික් එකක් පදිනවා නම් අනිවාර්යෙන්ම. ඒ නිසා ඒ ස්ප්‍රේ එක අනිවාර්යෙන් මේ විදිහට ගහන්න ඕනේ. මොකද චේන් ලොක් එක මතක තියාගන්න. ඒ චේන් ලොක් එක මතක තියාගෙන ඒ මතක තියාගන්න තැන ඉඳන් හරියටම ආයෙ චේන් ලොක් එක එන තැනට එනකම් මේ විදිහට ස්ප්‍රේ එක ගහන්න ඕනේ. මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න යාළුවන්ට බලන්න මගේ videos ඔක්කොම share කරන්න එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා